අගය නැති දෙයකට අගය එකතු කරොත් තමයි ඒක මූල්‍යමය වටිනාකමක් බවට පත් වෙන්නේ කියලා. අපි ගොඩක් වෙලාවට අගය එකතු කරන්නේ නැතුව සල්ලි හොයන්න හදනවා. අපි බලන්නේ අපිට සල්ලි ගන්න හැටිනේ. අපි බලන්න ඕනේ එහෙම නෙමෙයි ව්‍යවසායකයෙක් නම් ඔබ. ඔබ බලන්න ඕනේ කෙනෙක් ඔබට සල්ලි දිය යුත්තේ ඇයි කියලා. අභියෝගයයි අවස්ථාවයි. ඒ කියන්නේ threat එකයි opportunity එකයි අතර දුර බිඳුවයි. ඔබ ගාව මුදල් නැත්තම් ඔබ කල්පනා කරන්න මේ විශ්වය හරි සාධාරණ තැනක්. ඔබට යමක් දීලා තියෙනවාමයි. ඔබ ඒ ඉඩම ඵලදායී ලෙස පාවිච්චි කරන්නේ නැත්තම් ඔබට ඇයි ඊට වඩා ලොකු ඉඩමක් හිමි වෙන්න ඕනේ? මොකද මේක this is a process. You have to enjoy the process. ව්‍යාපාරයක් සම්බන්ධයෙන් එළියේ ඉඳගෙන කේස් ස්ටඩි කරනවට වඩා ඒ ව්‍යාපාරය දියුණු වුණ හැටි දන්නේ ඒ ව්‍යාපාරය කරපු කෙනා. ඉතින් අද අපි හොයාගෙන ආවා එහෙම ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළින් ඉහළටම ගොස් ලංකාවේ දේශීය නිෂ්පාදන විදේශ රටවල් ගණනාවකට අපනයනය කරමින් විදේශයේ විනිමය ගෙනෙන සුවිශේෂී චරිතයක්. ඔහුගේ නම ප්‍රභාදී අල්විස්. ඔබතුමා මේ වෙන විට ලංකාවේ නිෂ්පාදන පිටරටට යවමින් අපේ දේවල් වලට අලුත් වටිනාකමක් අරන් දුන්න ව්‍යවසායකයෙක්. ඉතින් අපි කැමති ඒකේ තොරතුරු දැනගන්න මොනවද ඔබතුමා මේ වෙනට මේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මොනවද මේ වෙන විට කරමින් ඉන්නේ? ඇත්තටම බොහොම ස්තුතියි ග්‍රිඩ් හබ් එකට. මේ වගේ දෙයක් අහන්න අපිව හම්බ වෙන්න ආවට මම විශේෂයෙන් අද වෙනකොට ආඩම්බර වෙන දෙයක් තමයි නිහතමානීව සිරිමන්ත මේ අපිට ලංකාවේ මේ කිතුල් ගහට ලොකු වටිනාකමක් එකතු කරන්න පුළුවන් වුණා. ව්‍යාපාරයකට වඩා මට ඒක ව්‍යවසායක්. ව්‍යාපාරයක් කියලා කියන්නේ අපි එක පැත්තකින් දෙයක් මේ පැත්තෙන් අතින් දෙයක් කරන් මේ පැත්තෙන් එලි වික්කහම ඒක ව්‍යාපාරයක්. ව්‍යවසායකයා ඊට වඩා හරි පුළුල්. ව්‍යවසායකයා කරන්නේ වටිනාකමක් නැති දෙයකට අගය එකතු කරලා පියවරෙන් පියවර ඒක වෙළඳපොළට ගෙනියන එක. හැබැයි වෙළඳපොළට ගෙනියන්නේ පාරිභෝගිකයට ඕන දෙයක් වෙන්න ඕනේ. අගය මං කොච්චර එකතු කරත් වැඩක් නැහැ. පාරිභෝගිකයට ඒක ඕනේ නැත්තම් වැඩක් නැහැනේ. එතකොට කිතුල් ගහට අපි ලොකු වටිනාකමක් දුන්නා. ඒක මම විතරක් නෙමෙයි අපේ ලොකු කණ්ඩායමක් මේකට අවුරුදු ගාණක් මහන්සි වුණා. ලංකාවේ කිතුල් රායක ගහයට බීපු කිතුල් රායක පැය දෙකෙන් විනාකිරි වෙන කිතුල් රායක අපිට අවුරුදු දෙකක් තියාගන්න පුළුවන් කිසිම රසකාරකයක් හෝ ඇඟට විස වෙන කිසිම දෙයක් නැති. ඒ කියන්නේ මේ කියන්නේ හොඳ නැති දේවල් දාන්න නැතුව මේ රායක අවුරුදු දෙකක් තියාගන්න පුළුවන් නිෂ්පාදනයක් කරලා රාග හැටියට ලෝකේ රටවල් ගණනාවකට අපිට යවන්න පුළුවන් වුණා. අද මගේ මේ ව්‍යාපාර ජීවිතයේ අවුරුදු 25ක් වෙනවා. මම වැඩියෙන්ම ආඩම්බර වෙන නිහතමානීව සතුටු වෙන ප්‍රොඩක්ට් එක තමයි මගේ රාගා. මොකද ඒක කිතුල් ගහේ වටිනාකම ලෝකෙට ගෙනිච්ච අපි එකකින්. අද වෙනකොට කිතුල් රා, කිතුල් පැණි, කිතුල් ජෑම් වගේ දේවල්, කියන්නේ කිතුල් පේස්ට් වගේ දේවල් අපි ලෝකේ රටවල් ගණනාවකට යවනවා. ඔබ දන්නවා ජපානය වගේ රටකට කෑමක් බීමක් ඇතුල් කරන්න හරි අමාරුයි. අපි ජපානයටත් මේක යවනවා. එතකොට ඒක විශේෂයි. මොකද ඒගොල්ලෝ මාස ගණනාවක් ඒගොල්ලන්ගේ පරීක්ෂණාගාරවල ප්‍රොඩක්ට් එක චෙක් කරනවා. එහෙම නිකම් අපිට බොරුවක් කියලා යවන්න බෑ. ඒ ප්‍රොඩක්ට් එකේ පරිභෝජනයට නොසුදුසු නම් ඒ රටට ඇතුල් කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ රාගා කියන බ්‍රෑන්ඩ් එකෙන් අපිට කිතුල් රායක ලෝකෙට යවා ගන්න පුළුවන් වුණා. ඒකෙන් අපි කිතුල් පැණි එකක් යවනවා. සිලෝන් කිතුල් කියලා පැණි එකක් යවනවා. ඉතින් මේකෙන් අපිට කිතුල් ගහට වටිනාකමක් දෙන්න පුළුවන් වුණා. ඒක එකක්. ඊට පස්සේ අපි රටවල් කීයට විතර යවනවද මේ වෙනකොට නිෂ්පාදනයකට 9කට. එතකොට දැන් ඊට අමතරව අපි කොස් ලංකාවේ කොස් ගහ ලෝකේ වෙජිටේරියන්ස්ලාගේ ඩිලයිට් එකක්. වෙජිටේරියන්ස්ලා අද ලෝකේ කැමැතිම ආහාරයක් තමයි කොස්. අපි ඔය දැන් කන ඩෙවල් වර්ග වගේ දේවල් කොස් වලින් හදලා කොස් බර්ගර්ස් හදලා කනවා. මේ කොස් කියන්නේ තාම වටින සම්පතක් මේ ලංකාවට ලැබිච්ච. අපි දැන් මේ වෙනකොට කොස් එක්ස්පෝර්ට් කරනවා ලෝකෙට. රම්පේ කරමිච්ච වගේ දේවල් යවනවා. මේ වගේ දේවල් ගොඩක් අපිට යවන්න හැකියාව ලැබිලා තියෙනවා. ලොකු වෙළඳපොළක් තියෙනවා නේ. විශාල වෙළඳපොළ තාම හැදෙමින් පවතිනවා. හේතුව ලෝකෙ මේ ඔය සත්තු මරණයකට තියෙන විරෝධයත් එක්ක.
වෙජිටේරියන්ස්ලාගේ තියෙන වැඩිවීමත් එක්ක වෙජිටේරියන්ස්ලට ඒ බලාපොරොත්තු වෙන ටේස්ට් පැලට් එක අවසානයේ මතක තියාගන්න කන්සියුමර්ට ඕන දේ දෙන්න ඕනේ අපි. අනිවාර්යයෙන්. එහෙම නැතුනොත් ව්‍යවසායකෙක් වෙන්න බෑ. ඒ ටේස්ට් පැලට් එකට ළඟින් යන ඉතාමත්ම ප්‍රබල දෙයක් තමයි මේ කොස් ගහේ කොස් මේ අපි කපපුවාම ඔය මදේ තියෙන අර මේ ඇලෙන සුළු ස්වභාවය. ඒකේ තියෙන කෙඳි සහිත ස්වභාවය ඇලෙන සුළු ස්වභාවය ඒක මස් වගේ හදලා කනවා. මේක විශේෂ ආහාරයක්. අපි කිරිකොස් එක කනවා වගේ ඒක මස් කියලා හිතලා මොකද මේ කාර්ය මනසත් එක්ක අපි කන්සියුමර්ගේ වැඩ කරන්නේ. ඉතින් ඒක ලොකු ව්‍යාපාරයක් කරන්න පුළුවන් ලොකු වැඩ. ඔය අනිත් පැත්තට පටන් ගන්න පුළුවන් දේවල්. මේ අපේ ඕනතරම් සම්පත් අපේ රට ඇතුලේ තියෙනවා. අනිත් පැත්තෙන් අපි ටැඩ් ලංකා පව කියන ආයතනයත් එක්ක අපි රටට විදුලිය නිෂ්පාදනය කරනවා. බල ශක්තිය නැතුව මුකුත් කරන්න බෑ. ජල විදුලිය ඊට පස්සේ සූර්ය විදුලිය අපි නිෂ්පාදනය කරනවා. ඒකෙන් විශාල විදුලි ඒකක ප්‍රමාණයක් රටට එකතු කරන්න ලැබිලා තියෙනවා. බල ශක්තිය අත්‍යවශ්‍යයි. සංවර්ධනය යම් තාක්ද ඒ වගේ එකහමාර ගුණයකින් බල ශක්තිය වර්ධනය වෙන්න ඕන රටේ. GDP එක 104කින් වර්ධනය වෙනවා නම් එනර්ජි 106කින් වර්ධනය වෙන්න ඕනේ. ඒ ඉක්වේෂන් එක අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට බල ශක්තියත් අපි වැඩ කරන ප්‍රධාන ක්ෂේත්‍රයක්. අපි ඉස්සරහට තව බලාපොරොත්තුෙන් ඉන්නවා මේ පිසු ආහාර ලෝකෙට යවන්න. ඒ කියන්නේ දැන් අපේ මියන දලු, බරකොකු මේ වගේ දේවල් පිටරට අයට ඉතාම පෝෂදායී ගුණාත්මක ආහාර. ඒවත් අපි ඉස්සරහට අපි කරන ඊළඟ වැඩේ වෙන්න පුළුවන් ඕක. ඉතින් මේ වගේ ගොඩක් දේවල් කරනවා. දැන් ඒතකොට මිස්ටර් ප්‍රභාත් කොච්චර විතර ආයතන සංඛ්‍යාවක් ඔබ කටයුතු කරනවද? විශාල සංඛ්‍යාවක් එක්ක වැඩ කරනවා. ඒ කියන්නේ අපේ අයිතිය හැටියටත් ඒ වගේම මම උපදේශකයෙක් හැටියටත් ආයතන විශාල සංඛ්‍යාවක් එක්ක වැඩ කරනවා. විවිධ ක්ෂේත්‍රවල ඉන්නවා. ආහාර නිෂ්පාදනය, බල ශක්තිය, බෙහෙත් නිෂ්පාදනය, ඊට පස්සේ විශ්වවිද්‍යාලවල උපදේශකයෙක් හැටියට වැඩ කරනවා. විවිධ ක්ෂේත්‍රවල ඉන්නවා. මම ඊට වඩා ලේසි මම මේක මෙහෙම කිව්වා. මගේ දවස විනෝදයෙන් ඉන්න, සතුටෙන් ඉන්න ඇතිතරම් වැඩ මට තියෙනවා. දවස පුරා වැඩ කරනවා. දවස පුරා වැඩ කරනවා හැබැයි ඊටාම සතුටින්. සතුටින්. දැන් මේ ව්‍යාපාරිකයෙකු වෙන්න, මේ ව්‍යවසායක වෙන්න මේ පටන් ගත්තේ කොතනින්ද මේක ආරම්භය මිස්ටර් ප්‍රභාත්ගේ? ආරම්භය නම් ඇත්තටම මගේ පියාගේ මිය යාම. මගේ පියා මට අවුරුදු 21 දී මිය යනවා. එතකොට මට එක සහෝදරයෙක් ඉන්නේ. සහෝදරයාත් රට ඉන්නේ. එතකොට මමත් රට හිටියේ වෙලේ. ඒ වෙලාවේ මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මගේ පියාගේ ව්‍යාපාර බාර ගන්නවා මිසක්. වගකීම ගන්න වුණා. ඉතින් මගේ අම්මවත් බලාගෙන මම ලංකාවට නැවත ආවා. පිටරට නැවතුන්නේ නැහැ. කොහොමත් මට එහෙම අදහසක් තිබුණේ නැහැ. ඒ ඇවිල්ලා එදා තාත්තගේ ව්‍යාපාර වලින් පටන් අරගෙන එදා මම කල්පනා කරේ එතන තාත්තා හදපු දේවල් ඊට වඩා වැඩි ප්‍රමාණයකට වර්ධනය කළා රටට මොන හරි කරන්න ඕනේ කියලා. ඔය මම කියන්නේ 2001. මගේ තාත්තා මේ යන්නේ. ඉතින් එතන ඉඳලා ව්‍යාපාර කරගෙන ආවා. එදා ඉඳලා මම කල්පනා කරපු එකක් තමයි අගේ නැති දෙයකට අගේ එකතු කරොත් තමයි ඒක මූල්‍යමය වටිනාකමක් බවට පත් වෙන්නේ කියලා. අපි ගොඩක් වෙලාවට අගේ එකතු කරන්නේ නැතුව සල්ලි හොයන්න හදනවා. අපි බලන්නේ අපිට සල්ලි ගන්න හැටිනේ. අපි බලන්න ඕනේ එහෙම නෙමෙයි ව්‍යවසායකයෙක් නම් ඔබ. ඔබ බලන්න ඕනේ කෙනෙක් ඔබට සල්ලි දිය යුත්තේ ඇයි කියලා. අපි සල්ලි කාගෙන් හරි ගන්න හැටි හිතන්න එපා. අනිත් පැත්තට හිතන්න. කෙනෙක් ඔබට මුදල් දීලා යමක් ඔබෙන් ගත යුත්තේ ඇයි? ගත යුත්තේ ඔහු තෘප්තිමත් නැන්නේ. එතකොට අපේ ඉලක්කය යුත්තේ මුදල් හෙවීම නෙමෙයි. ඉලක්කය විය යුත්තේ පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම. ඊටු ඔක්කොම ඉබේ වෙනවා. වැලියු ඇඩ් කරන එක තමයි මේකේ තියෙන රහස නේද? True value addition. Value addition and customer satisfaction. ඒක කරගන්න බැරි නම් කෙනෙක් ඔබට මුදල් දීලා දෙයක් ගන්න නැහැ. අනිවාර්යෙන්. දැන් ව්‍යාපාරයක් කියන්නේ මේ සුමට පරිසරයක් තුල මේ යන දෙයක් නෙවෙයිනේ. මේක නොයෙක් බාධක කම්කටොළු අභියෝගයන් එනවා. දැන් මිස්ටර් ප්‍රභාත් ඇවිල්ලා තියෙන අභියෝග මොනවද සහ ඒව निराකරණය කරගන්න මිස්ටර් ප්‍රභාත් මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ? තාමත්ම හොඳ ප්‍රශ්නයක්. ආපු අභියෝග ඇහුවොත් හැම දවසක්ම අභියෝගයක් තමයි. හැබැයි ඒක ඔබ අභියෝගයක් හැටියට දැකලා වැටෙන තාක්කල් ඒක ඔබට අභියෝගයක්. ඒක ඔබට අවස්ථාවක් හැටියට දැකලා නැගිටින තාක්කල් ඒක අවස්ථාවක්. අභියෝගයයි අවස්ථාවයි. ඒ කියන්නේ
threat එකයි opportunity එකයි අතර දුර බිඳුවයි. බිඳුවයි. threat එකම තමයි ඔබේ opportunity එක. එතකොට සිරිමන්ත අහපු ප්‍රශ්නේ අභියෝගයක් ආවොත් මම විශ්වාස කරන ධර්මතාවයට අනුව මම මේක හැම වෙලෙම දකින්නේ ඕනෑම ප්‍රශ්නයකට උත්තරේ තියෙනවා. ප්‍රශ්නේ හදන්නේ උත්තරයක් තියෙනවා නම් විතරයි. උත්තරයක් නැති ප්‍රශ්න නැහැ. අපේ තියෙන දුවන මනස නිසා අපිට උත්තරේ පේන්නේ නැහැ. මොකද අපි ඒක අභියෝගයක් හැටියට දැකලා ඒකට සැලෙනවා. පළවෙනි දේ ඒකනේ. ප්‍රශ්නයක් ආපුවාම අපි ඒක ප්‍රශ්නයක් හැටියටම අඳුනගෙන ඒකෙන් වැටිලා ප්‍රශ්නෙන් ඔබ වටන්න ඉස්සෙල්ලා ඔබ මනසෙන් වැටෙනවා. ඒක කරන්න බෑ. ප්‍රශ්නේ එකයි මම කිව්වේ මම බිඳුවයි කියලා කිව්වේ. අභියෝගයයි අවස්ථාවයි අතර දුර. එතකොට අභියෝගය වචනේ අයින් කරගන්න. අවස්ථාවක් කියලා දාගන්න. ඉන්ටර්ප්‍රිට් කරගන්න ඔයාට ඕන විදිහට. මනස වගේ. මනස මගේනේ. කාටවත් බලෙන් කරන්න පුළුවන් ද හිතන එක. ඉන්ටර්ප්‍රිටේෂන් එක වෙනස් කරගන්න. උත්තරේ නැති කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ හදන්නේ උත්තරයක් තියෙනවා විතරයි. උත්තරයක් නැති ප්‍රශ්නයක් නැහැ. මනස විවෘත වෙන තරමට, මනස නිදහස්ව ඔබ තියාගන්න තරමට උත්තර ඔබ ළඟට එන වේගය වැඩි වෙනවා. එහෙමත් එන්නේ නැත්තම් ඒ ප්‍රශ්නේ එන්ජොයි කරන්න පටන් ගන්නවා. එතකොට ඔබ ඒක තුළ ජීවත් වෙනවා. කොහොමද ඒක කරන්නේ? මනසෙන්. මනසම තමයි. වෙන කිසිම දෙයක් නැහැ. ප්‍රශ්නත් එක්ක දැන් අපේ මිනිස්සු මිස්ටර් ප්‍රභාත් දැන් පොඩි දෙයක් ආවත් බොහොම වැටෙනවනේ. දැන් වැටෙන මිනිස්සු තමයි සෑහෙන වැඩි. දැන් මේක පැට්‍රිස් කරන්න මොනවද කරන්න තියෙන සුදුසු දේවල්? දැන් දියුණු වෙන්න නම් මනස පැහැදිලිව මනස හොඳින් තියාගන්න ඕන කියන එකනේ මිස්ටර් ප්‍රභාත්ගේ අදහස. නමුත් මේක කරගන්න ගොඩක් අයට බැරි වෙලා තියෙනවා. දැන් මේකට දෙන්න පුළුවන් මෙතඩ් එක මොකක්ද? මොකක්ද කරන්න තියෙන හොඳ වැඩේ? ඒ මොහොතේ ජීවත් වෙන්න. මේක මගේ වචන නෙමෙයි. මේක මම විශ්වාස කරන අපි අපේ මේ රටේ බෞද්ධ ධර්මය. ධර්මය. ඒක ආගමක් නෙමෙයිනේ. ඒක ෆිලොසොෆි එකක්. ඒක විද්‍යාවක්. අපි අවිද්‍යාවෙනේ ඉන්නේ. ඒක නෙවෙයි ප්‍රශ්නකදී වැටෙන්නේ. අවිද්‍යාව විද්‍යාව කරගන්නවා නම් එකම දෙයයි දැන් අපි ඉන්නවනේ මේ මොහොතක. මේ මොහොතේ ඉන්නේ. ඔබ අතීතයේ ඉන්න තාක්කල් අතීතයේ ප්‍රශ්නවල ඉන්නවා. අනාගතයේ ඉන්න තාක්කල් වෙලා නැති විය හැකි ප්‍රශ්නවල ඉන්නවා. ඒ දෙකටම ඔබට මේ මොහොතේ උත්තරයක් නැහැ. මේ මොහොතේ තියෙන ප්‍රශ්නෙත් එක්ක ඔබ සහනෙන් සැහැල්ලුවෙන් ඉන්න. ඉතින් ධර්මය පැත්ත ෆලෝ කරනවා නම් ගෞතම බුදුරජාණන් වහන්සේ ඔකට අවශ්‍ය උත්තර ඔක්කොම දීලා තියෙනවා. අනිවාර්යයෙන් පැහැදිලි. දැන් අනිත් එක තමයි මේ ගොඩක් අය හිතන දෙයක් තමයි මේ සල්ලි ඕනේ. සල්ලි නැතුව ව්‍යාපාරයක් පටන් ගන්න බෑ. ඒකට මේ යම්කිසි ධනයක් ගොඩ ගහලා යම්කිසි ධනයක් එකතු කරලා ඊට පස්සේ තමයි අපි මේ මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියන එක. දැන් ගොඩක් අය හිතන්නේ මේ විදිහට. මිස්ටර් ප්‍රභාත්ගේ අදහස මොකක්ද මේ සල්ලි ඕනමද ව්‍යාපාරයක් පටන් ගන්න? ඒක නගා සිටවන්න. ප්‍රාග්ධනයනේ. ප්‍රාග්ධනය. ඔය කියන්නේ. අනිවාර්යයෙන්. ප්‍රාග්ධනය සමානයි සල්ලි කියන ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රාග්ධනය කියන එක සමාන කිරීමක් දාලා අපේ මනස අපි හදලා තියෙනවා සල්ලි කියලා. ප්‍රාග්ධනයේ තියෙනවා සිරිමන්ත දෙයක් human capital. හරි. මානව ප්‍රාග්ධනය. ඔබ ගාව මුදල් නැත්තම් ඔබ කල්පනා කරන්න මේ විශ්වය හරි සාධාරණ තැනක්. ඔබට යමක් දීලා තියෙනවාමයි. ඔබ ගාව මුදල් ප්‍රාග්ධනය නැත්තම් ඔබ ගාව මානව ප්‍රාග්ධනයක් තියෙනවා. human capital එකක් තියෙනවා. එහෙම නැත්තම් ඔබට වෙනත් කැපිටල් එකක් තියෙනවා ඔබ අඳුරගත්තේ නැති. සමහර වෙලාවට දැන් මට ඇවිල්ලා කතා කරන අය ඉන්නවා. මම උදාහරණකින් කියනවා. මම කෙනෙක් එක්ක කතා කරනකොට එයා ඉතාමත්ම දක්ෂයි කම්පියුටර් උගන්වන්න. IT උගන්වන්න. එයා ආර්ථිකය වැටිලා කරගන්න දෙයක් නැතුව අපි දවසක් chat එකක් දදා ඉන්නකොට මම බැලුවා මම කිව්වා ඔයාගාව මොන හරි තියෙන්න ඕන. මොකක් හරි තියෙන්න ඕන. එතකොට අවසානයේ අපි තීන්දුව කරා එයා IT උගන්වන්න ඕනේ කියලා. ඇඟේ තියෙනවා එයාගේ human capital. තව අපේ අය කොච්චරවත් ඉන්නවද බලන්න ඕන් අක්කර දෙක තුනක වත්තක් තියෙනවා කොහරි ගමක අවුරුද්දට විතරයි ඔය වත්ත දකින්නේ. ඔව්. හරිද? ඔව්. බලන්නේවත් නැහැ. මේ පැත්තේ ඇවිල්ලා කොළඹට වෙලා ඉඳගෙන කියනවා අයියෝ ඉතින් අපිට කැපිටල් එක නැහනේ මුකුත් පටන් ගන්න. ගිහිල්ලා අඳුකොළ වවන්නකෝ අක්කරයක් තියෙනවා නම් අඳුකොළ කිලෝ එකක් රුපියල් 1500ක් වෙනවා. හරි ටොම් යම් සුප් එකට තායිලන්තයට යවනවනේ අපේ අඳුකොළ. මෙහි තායි රෙස්ටොරන්ට්ස් වලින් ගන්නවනේ. වත් අක්කරයක් තියෙනවා නම් අඳුකොළ ටිකක් කොහෙ දාලා තියන්නකො කැලේට වැවෙනවනේ. මම මේ කියන්නේ බලන්න කැපිටල් නැහැ කියලා අපි
අපි දඟලනකොට අපිට කැපිටල් තියෙනවා. ඒකයි මම කිව්වේ විශ්වය අසාධාරණ නෑ. හරි. අපි තමයි මේ අසාධාරණ කරගෙන තියෙන්නේ. ඉතින් අසාධාරණ කරගෙන තියෙන්නේ. ඔව්. අපි අසාධාරණ කරගෙන තියෙන්නේ. විශ්වය අසාධාරණ නැති බවට සිරිමන්ත ඉතාම හොඳ උදාහරණයක්. මම එතනින් එහාට කියන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්. thank you. ඇත්ත අපි මේ හිතන විදිහ තමයි ගැටලුව තියෙන්නේ. එතනමයි ගැටලුව තියෙන්නේ. එතනමයි ගැටලුව තියෙන්නේ. එතකොට ඔබ අනිවාර්යෙන් බලන්න හියුමන් කැපිටල් එකක් තියෙනවද? භාවිතා නොකරන ඔබේ යම්කිසි දේපලක් තියෙනවද? එතන වෙන්න පුළුවන් ඔබේ උත්තරේ. ඕන තරම් දේවල් තියෙනවා. මම කියන්නේ අපි පුළුවන් තරම් අපි ගාව යම් ඉඩමක පාලකයා ඔබ නම්. මම මේ අයිතිය කියන එක ගැන ලොකු විශ්වාසයක් තියෙන කෙනෙක් නෙමෙයි. මොකද අපිට කිසි දෙයක් අයිති නැහැ සිරිමන්ත. දැන් නමුත් දැන් මගේ ඉඩම කියලා අර මිනිස්සු කියන්නේ මගේ ඉඩම කියන්නේ මම ඒ වෙලේ ඒකේ පාලකයා. පාලකයා ඔබ නම්. ඔබ ඒ ඉඩම ඵලදායී ලෙස පාවිච්චි කරන්නේ නැත්තම් ඔබට ඇයි ඊට වඩා ලොකු ඉඩමක් හිමි වෙන්න ඕනේ? ඒක සාධාරණද? ඔබට අක්කර 5ක් තියෙනවා. ඔබ ඒක කැලේට යන්න ඇරලා ගිහිල්ලා තව යාළුවෙකුට කියනවා මචං මට කැපිටල් ගන්න නැහැ නේ වැඩක් පටන් ගන්න. දැන් ඔබට අර දීපු දේ හමස් පෙට්ටියට දාලා කුණු පෙට්ටියට දාලා පැත්තක දාලා ඔබ මෙතන ඇවිල්ලා කියනවා මට මුකුත් නැහැ කියලා. එහෙම කියන අය ඕන තරම් නැද්ද සමාජේ? ඔබට තියෙන දේ දිහා බලන්න. ඔබ යමක පාලකයා නම් ඒ වෙලාවේ ඔබ ඒක කළමනාකරණය කරන්නේ නැත්තම් ඵලදායී ලෙස කාටත් ඔබට විතර නෙමෙයි සමාජයට ඵලදායී ලෙස ඔබ ඒක කළමනාකරණය කරන්නේ නැත්තම් ඔබට ඊට වඩා ලොකු දෙයක් දෙන්නේ නැහැ. ඒක අසාධාරණ නෑ. අපි හැමෝටම කැපිටල් එකක් තියෙනවා. කැපිටල් එක හොයාගන්න. මිස්ටර් බබා දැන් ව්‍යවසායකයෙකු සතුව තියෙන්න ඕනි ගුණාංග මොනවද? ඔබ ව්‍යවසායකයෙක් වෙන්න හිතනවා නම් මම ඉස්සෙල්ලා කිව්වා අනිවාර්යයෙන්ම ඉවසීම තියෙන්න ඕනේ. ඉවසීම හදාගන්න ඕනේ. ඔබ නිර්මාණශීලී වෙන්න ලෑස්ති වෙන්න ඕනේ. නිර්මාණශීලී වෙනවා කියන්නේ out of the box හිතනවා. අර කිව්වා වගේ ඔබ ඉන්න comfort zone එකෙන් එළියට එන්න ලෑස්ති වෙන්න. comfort zone එකෙන් එළියට එනකොට ඔබට අලුත් දේවල් එනවා. හරි මුලින්ම ඉවසීම හදාගන්න. ඉවසීම හදාගෙන නිර්මාණශීලී වෙන්න. නිර්මාණශීලී වෙනවා කියන්නේම අපි comfort zone එකෙන් එළියට එනවා. comfort zone එකෙන් එළියට එනකොට අලුත් දේවල් එනවා. ඒවා ඔබට කැමති නම් අභියෝග හැටියට දකින්න. කැමති නම් අවස්ථා හැටියට දකින්න. ඒක තමන්ගේ තීරණය. ඒක අභියෝග හෝ අවස්ථා හැටියට අරගෙන ඒක ෆේස් කරන්න. හරිද? දැන් ඔබ නිර්මාණශීලී ඉලක්කයක් තියෙනවනේ. ඒ එන අවස්ථා හෝ අභියෝග ෆේස් කරලා එක සෝල්ව් කරගෙන යන්න. ඒකයි මම කිව්වේ මුලින්ම ඉවසීම හදාගන්න කියලා. මොකද මේක this is a process. You have to enjoy the process. එන්න මේක ගමනක්. ඔබ ගමන enjoy කරන්න ඕනේ ගමනාන්තය නෙමෙයි. ගමන enjoy කරන තාක්කල් ඔබ ඉවසිලිවන්ත ව්‍යවසායකයෙක්. ඔබේ දවස එනවාමයි. දැන් ගොඩක් අය මේ රැකියාවක්නේ කරන්නේ. දැන් අපි ලංකාවෙම තියෙන සමහර තත්ත්වයන් තමයි මේ රැකියාවක් තමයි කරන්න ඕනේ. පෙන්ෂන් එකක් තියෙන ජොබ් එකක් තමයි ගවර්න්මන්ට් මේ ජොබ් එකක් තමයි කරන්න ඕනේ කියන අදහස ගොඩාක් අය ගාව තියෙනවා. දැන් මේ රැකියාවක් සහ ව්‍යවසායික අතර වෙනස කොහොමද අපි ඒකට පැහැදිලි කරන්නේ? රැකියාවක් කියන්නේ ඔබ ස්ථීරව ඔබ දන්නවා මාසෙ අන්තිමට හම්බ වෙන ගාණ. ඔබ දන්නවා මොනවා වුණත් ඒක හම්බ වෙනවා. ඔබ ලොකු සේෆ්ටි නෙට් එකක කියන්නේ කම්ෆර්ට් සෝන් එකේ ඉඳ හොයන තාක්කල් රැකියාව හොඳයි. හරිද? එතකොට හැබැයි අපි තේරුම් ගන්න ඕනේ දැන් මම ඇයි ව්‍යවසායකත්වයේ මෙහෙම කරගෙන යන්නේ? මගේ ආයතනවල ඉන්න මගේ සහෝදර සේවක සේවිකාවෝ හින්දා ඒගොල්ලෝ රැකියාව කරන නිසා තමයි මට මේක කරන්න පුළුවන්. ඒකට හැමෝම ව්‍යවසායකයෝ වෙන්නේ නැහැ. හැමෝම දොස්තරලා වෙන්නෙත් නැහැනේ. හැමෝම ලෝයර්ලා වෙන්නෙත් නැහැනේ. හැබැයි ඒ රැකියාව මානසිකත්වය ඇතුලේ ඒක මම වැරදක් දකින්නව නෙමෙයි. ඔබ ඉන්න කම්ෆර්ට් සෝන් එකක් තියෙනවා. ඒ කියන්නේ මං ආසයි අපි ආසයි ඉන්න කැමති මොකක්ද ඒකට කියන්නේ කම්ෆර්ට් කියන්නේ පහසු මට පහසු පරාසයක් තියෙනවා. ඒ පහසු පරාසය ඇතුලේ ඔබ දන්නවා ඔබට දැනගෙන ඉන්න ඕනේ ස්ථිරව මාසාන්තිමට මෙච්චරක් හම්බ වෙනවා. මෙදාට පඩි හම්බ වෙනවා. රිටයර් වුණාම මේ ටික හම්බ වෙනවා කියලා ඒ සෝන් එක ඇතුලේ ඉන්න බලනවා. එතකොට ඒ out of the box thinking එක අඩුයි. නමුත් එහෙම අය නැත්තම් සෝන් එකෙන් එළියට ඇවිල්ලා හිතන අයට එහෙම අයත් ඕනේ. ඒ කියන්නේ මම කිව්වේ මගේ සහෝදර සේවක සේවිකාවෝ හින්දානේ මට මේක කරන්න පුළුවන්. ඒකට මේ හැම වර්ගයෙම ඉන්න ඕනේ. හැබැයි ඔබ ව්‍යවසායකයෙක් වෙන්න හිතනවා නම් ඔබේ කම්ෆර්ට් සෝන් එකේ තියෙන රාමුව ගලවන්න. ව්‍යවසායකයෙක් වෙන්න හිතනවා නම් විතරක්. කම්ෆර්ට් ඔබ දාගෙන රාමුව. ඒ රාමුව කඩලා ඉරලා විසි ගන්න. හරි විසි කරලා එළියට එන්න. එතකොට සමහරවිට පඩි නෑ.
මේ රිස්ක් එක කොහොමද මැනේජ් කරන්නේ? රිස්ක් එක මිටිගේට් කරන්න ඕනේ. ඒක තමයි අපි එතන තමයි නම්බර්ස් එන්නේ. දැන් මේ තව පැත්තක්. එතකොට අපි ඕනම දෙයක් කරනකොට දැන් එතනට එකතු වෙන ප්‍රධාන සාධකය තමයි data. දැන් අනාගතයේ ලෝකේ වටින්නෙම ඉඩකඩම් නෙමෙයි. භෞතික දේපල නෙමෙයි. ලෝකේ අනාගතයේ තව අවුරුදු 10ක් 15ක් යනකොට මේ ලෝකේ ගණන්ම දේ තමයි data. එතකොට ඔබ තීරණයක් ගන්නකොට ඒ කියන්නේ informed decision එකක් ගන්න. ඒකෙන් තමයි risk එක mitigate කරන්නේ. ඔබ කොහොමද inform වෙන්නේ? inform වෙන්නේ පුළුවන් තරම් තොරතුරු එකතු කරන්න. ඔබට මල් වවන්න ඕනේ නම් ඔබ අනිවාර්යයෙන්ම මල් වවන හැටි මේ මහ පොළවේ පැල කරන හැටි, පොර ටික දාන හැටි ගොවියගෙන්ම ඉගෙන ගන්න පටන් ගන්න. මල් වවන කෙනෙක් එක්ක ගිහිල්ලා පොඩි කාලයක් ගත කරන්න. තේරෙනවද? ඔබ informed නැතුව decision එකක් ගත්තොත් ඔබට මේක වරදින්න තියෙන සම්භාවිතාව වැඩි. ඔබ පුළුවන් තරම් ඉන්ෆෝම් වුණාම මේක වර්ධින්න තියෙන සම්භාවිතාව අඩුයි. ඊට පස්සේ වාසනාව. හරි. හැබැයි ඉන්ෆෝම්ඩ් වෙන්න ඕනේ. ඒකෙන් රිස්ක් එක මිටිගේට් වෙනවා. කොච්චර ඉන්ෆෝම්ඩ් වුණොත් වර්ධින දේවල් තියෙනවා. එතකොට ඒක වැරදුනා කියලා පාක් කරන්න බෑ. ඒකත් එක්ක ගැටි ඉන්න එපා. ඒක තමයි අත්‍යවශ්‍ය කාරණේ. ව්‍යවසායකයන්ට අලුතෙන් මේ නැගී ඉන්න අලුතෙන් එන ව්‍යවසායකයන්ට දැන් මිස්ටර් ප්‍රභාත් දෙන උපදෙස් මොනවද කළ යුත්තේ කියන අදහසක් කොහොමද දෙන්නේ? අනිවාර්යෙන් ඔබ ව්‍යවසායකයෙක් වෙන්න කැමති නම් ඉවසීම ප්‍රගුණ කරන්නම ඕනේ. ඉවසීම තියෙන්න ඕනේ. ඔබ ව්‍යවසායකයෙක් වෙන්නේ සල්ලි හොයන්න නම් ව්‍යවසායකයෙක් වෙන්න එපා, ව්‍යාපාරිකයෙක් වෙන්න. ඒක ලේසි. ඒ කියන්නේ බිස්නස්. ඒ කියන්නේ මෙතනින් අරන් මෙතනට දුන්නා. මම මේ මල් වාසක රුපියල් 10ට අරන් සිරිමන්තට රුපියල් 15ට වික්කම රුපියල් 5ක් හෙව්වා. මම වැලියු ඇඩ් කරේ නැහැනේ සමාජයට. කිසිම හැබැයි මම මේක අරගෙන මේක මල් ටික අලුතෙන් දාලා මේකට ලස්සන පැකින් එකක් දාලා මේක අර ලස්සන බොක්ස් එකක් හදලා මේක සිරිමන්තට දෙනවා රුපියල් 20කට. සිරිමන්ත ගිහලා ඒක නෝනට දෙනවා. බලන්න එතකොට වටිනාකම එකතු වෙච්ච හැටි නෝනගේ හිතේ ඒ වෙලේ ඇති වෙච්ච සතුට අපි මෙතනින් එකතු කරන්න ගත්ත වටිනාකම. අනිවාර්යයෙන්. ඔබට තව කෙනෙක් සතුටු කරන්න ඔබ නිහතමානීව කැමති නම් මේ සමාජයේ සන්තෝෂෙන් ඉන්නව බලන්න කැමති නම් ලෝකයේ පිබිදෙනව බලන්න කැමති නම් ඔබ වටිනාකමක් නැති දෙයකට අගේ එකතු කරන්න පුරුදු වෙන්න අනිත් කෙනා සතුටු කරන්න. මගේ ව්‍යවසායකත්ව සංකල්පය නම් ඒකයි. මම කරන වැඩෙන් තව කෙනෙක් hina වෙනවා දකිනකොට ඒක තමයි මගේ තෑග්ග. අනිත් ඔක්කොම සිරිමන්ත ළඟට එනවා. අපි සල්ලි පස්සේ දුවන්න ඕනේ නැහැ. සල්ලි එනවා ළඟට. තමන්ව බලා ගන්න අවශ්‍ය මුදල් ටික එනවා. හැබැයි ඔබට තව කෙනෙක් hina වෙනවා දකින්න පුළුවන් වෙන්න ඕනේ. සිරිමන්ත සතුටු වෙනකොට මට සතුටු වෙන්න පුළුවන්. මගේ ව්‍යවසාය සංකල්පය ඔච්චරයි. ඒකනේ මම කිව්වේ සෑල්වෙන් සන්තෝෂෙන් දවස ගෙවන්න ඕනේ කියලා අපි. ඊට වඩා දෙයක් නැහැ. ලොකු බරක් දාගන්න උවමනාවක් නැහැ මේ දේවල්. බරක් මේකේ නැහැ. බර හදන්නේ අපි. ඕනම දෙයක් අපිට ගන්න පුළුවන් විදිහ තියෙනවා. අපි මේක දැන් ප්‍රශ්නයක් එනවා. මම හිතනවා දැන් අපි හිතමු කිතුල්. ඕනතරම් ප්‍රශ්න ආවනේ. කිතුල් ගහට සමාජයට ගෙනියලා සමාජයට වටිනාකමක් එකතු කරන්න තව කෙනෙක් සතුටු කරන්න කිතුල් මලක් කපන මිනිස්සෙකුට ගේ දරුවා හොඳ පාසලකට යනවා බලන්න. ඒගොල්ලෝ 3 wheel එකෙන් කාර් එකකට යනවා බලන්න. හරි වැඩ කරන මිනිස්සු මේ හැමෝම සන්තෝෂෙන් ඉන්නවා බලන්න යන ප්‍රොසෙස් එකේ ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ දිහා බලනකොට අපිට දැන් මේ ප්‍රොසෙස් එක යන්න බෑ. මෙතන දැන් යම්කිසි බාධාවක් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ප්‍රශ්නයක් නැහැනේ මේක විසඳන්නම බැරි. සමහර ප්‍රශ්න තියෙනවා විසඳන්නම අමාරුයි. එතකොට මේ ප්‍රශ්නේ පොඩ්ඩ වෙලාවකට පාක් කරන්න. කොහෙද? විසඳන්නම බැරි තැනක් ආවොත් කොහරි පාක් කරන්න. පාක් කරලා හිමීට කලබල නැතුව ඒ ප්‍රශ්නේ කඩන්න කෑලි වලට. ප්‍රශ්නේ ආයි කෑලි 5කට 6කට කඩා ගන්න. ඊට පස්සේ ඒ කෑලි 5න් එකක් විසඳන්න. හරි. සමහර වෙලාවට දැන් එකක් විසඳුවාම වැල වගේ ඔක්කොම විසඳලා යනවා. සමහර වෙලාවට එකක් විසඳුවාම ඒකෙන් තව එකක් හැදෙනවා. එහෙමත් වෙනවා. ඔන්න ඔතන තමයි ඔය වාසනාව තියෙන්නේ. මිස්ටර් බවත් thank you very much. ඔබතුමාගේ ව්‍යාපාර කටයුතු සාර්ථකත්වයට පත් වෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සිරිමන්ත. බොහොම ස්තුතියි. thank you.